පානදුර පුරවරේ ප්‍රථම වතාවට සංවිධානය කරන මාධ්‍ය වැඩමුළුවක් පිළිබඳව තමයි ඔන්න මම මේ ඔබට මතක් කරන්න යන්නේ. ඉතින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අති දැවැන්තම මාධ්‍ය මෙහෙවන්නන් විසින් තමයි මේක ඔයගලන්ට ඔන්න අරගෙන අවිල්ලා තියෙන්නේ. ඕගොල්ලෝ ඔන්න රූපවාහිනියට දුවන් විදුලියට නිවේදනය කරන්න කැමැත්තක් තියෙන කෙනෙක් නම් ඔන්න ඔබට මෙය කදිම අවස්ථාවක් වෙනවා. ඒ වගේම තමයි හඬ කැවීම් ක්ෂේත්‍රයේ ඔබට කැමැත්තක් තියෙනවා නම් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන කියා ගන්නට මේ මාධ්‍ය වැඩමුළුවෙන් ඔබට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ප්‍රවෘත්ති ඉදිරිපත් ගන්න, ඒ වගේම ප්‍රවෘත්ති රචනය කරන්න ඔබට කොහොමද වෙන්නේ කියන කාරණා පිළිබඳවත් මේ මාධ්‍ය වැඩමුළුවෙන් දැන කියා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි වර්තමානයේ වෙද්දී සමාජ මාධ්‍ය කියන්නේ නැතුවම බැරි මෙවලමක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් තරුණයින්ට, ඒ වගේම කුඩා ළමයින්ට, වැඩිහිටියන්ට මේ හැම කෙනෙක්ටම පුළුවන් සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව නිවැරදි කරුණු කාරණා මේ මාධ්‍ය වැඩමුළුවෙන් දැන කියා ගන්නට. ඉතින් එහෙනම් මේක තියෙන්නේ කවද්ද කියලා මම ඔයගලන්ට පස්සේ දැනුවත් කරගන්න. ඊට කලින් මේ මාධ්‍ය වැඩමුළුවට එන දැවැන්තයන් කවුද කියලා මම දැන් මේ කියන්නයි යන්නේ. ප්‍රවීණ මාධ්‍යවේදී නාරද බග්මී වැව අපිත් එක්ක එකතු වෙනවා. ඒ වගේම තමයි සිරස ටීවී ගණේෂ් බැද්දගේ මහතා, ඒ වගේම තමයි සිත FM වැඩසටහන් කළමනාකරු ක්‍රිෂාන් ජීවරණසිංහත් සම්බන්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒෂියා ටීවී නාලිකා ප්‍රධානී අසංක ගමගේ මහතාත් මේ මොහොතට එකතු වෙනවා. ඒ වගේම තමයි හිටපු මාධ්‍ය ලේකම් වගේම රූපවාහිනී සහ ගුවන් විදුලි නිවේදනය කරන නලින් රාජපක්ෂ මහතාත් සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය සම්බන්ධීකාරක නිලධාරී, ඒ විතරක් නෙවෙයි ගුවන් විදුලි සහ රූපවාහිනී නිවේදිකා මේකලා වසුන්දරා මහත්මියත් ඔන්න මේ මාධ්‍ය වැඩමුළුවට සම්බන්ධ වෙනවා. ගුවන් විදුලි, රූපවාහිනී, ඒ වගේම ප්‍රවෘත්ති හඬ කැවීම් මේ සියලුම ක්ෂේත්‍රයන්ට අදාළ වන දැවැන්ත මාධ්‍ය ප්‍රවීණයින් එන්න බලාපොරොත්තු වෙනවා මේ මාධ්‍ය වැඩමුළුවට අපිට ගොඩාක් කරුණු කාරණා කියා දෙන්න. ඉතින් මේ අවස්ථාව නම් මගහැර ගන්න එපා. මොකද ඔබත් ජනමාධ්‍ය වේදිනියක් වෙන්න හීන මවන කෙනෙක් නම් ඔන්න ඔබට මෙය සුවිශේෂී තෝතැන්නක් වෙනවා නොඅනුමානයි. ඉතින් දිනය තමයි දෙසැම්බර් 21 පානදුර පුරවරේ ඔබ දන්නවා උසස් අධ්‍යාපන ආයතනයක් වන සමත්වී ආයතනය සුදානම් වෙමින් ඉන්න ඔබට පෙරවරු 9 ඉඳලා ඉරිදා දවසේදී මෙය ඔබට විශේෂ දවසක් කරන්නට බලාපොරොත්තු වෙන. ඒ වගේම තමයි ඔබට මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ කරුණු ගණනාවක් දැන කියා ගන්නට ප්‍රථම වතාවට නම් ඔබ මේ ප්‍රායෝගික පුහුණුවට සම්බන්ධ වෙන්නේ ඔබට පුළුවන් මාධ්‍ය පිළිබඳව ඇල්මක් දක්වන කෙනෙක් බවට පත් කරන්නට. ඒ වගේම ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕනේ දෙසැම්බර් 21 එදා දවසේ ඔබට මේ පවත්වන්නේ නොමිලේ. ඉතින් මේ විශේෂ අවස්ථාව මගහැර ගන්න එපා. මොකද ඔබේ මාධ්‍ය ගමනට මෙය අඩිතාලමක් බවට පත් කරන්නට මේ අපේ මාමල නැන්දල සූදානම් ඉන්නේ. ඉතින් එදාට අපි ඔයගොල්ලෝ හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා එන්න අපිත් සමග එකතු වෙන්න මේ මාධ්‍ය පිළිබඳව විශේෂ කරුණු කාරණා ගැස්සක් ඔබට දැන කියා ගන්නට හැකියාවක් තියෙනවා. Future Voice Media Academy තමයි මෙය ඔබට අති දැවැන්තව ඉදිරිපත් කරන්න සූදානම් ඉන්නේ. ඉතින් එහෙනම් මම දුරකථන අංකය මතක් කරන්නම්. ඔබට පුළුවන් මේ සීමිත පිරිසට ඇතුළත් වෙලා ඔබේ ලියාපදිංචියත් ඉක්මනින්ම සූදානම් කරගන්න. දුරකථන අංකය තමයි 077 37 12 077 ඔබට පුළුවන් දුරකථන ඇමතුමක් ලබා දෙන්න. ඒ විතරක් නෙවෙයි WhatsApp පණිවිඩයක් ලබා දීලා ඔබේ ආසනයක් ඉතා ඉක්මනින්ම වෙන් කරගන්න. පානදුර පුරවරේ